කොහොමද හැමෝටම ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම මගේ YouTube video making process එකට use කරන softwares මොනවද කියන එක ගැන. ඉතින් මෙතනදී මම මේ වෙනකොට මම හැම දෙයකටම use කරන يعني මම use කරන video editing software එක, audio editing software එක, scripting කරන software හැම එකක් ගැනම අද වීඩියෝ එකේ අපි කතා කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. හරි ඉතින් මීට කලින් මම මේ විදිහේ වීඩියෝ එකක් ගෙනාවා. හැබැයි ඒක මම ගෙනාවේ මීට ගොඩාක් කාලයකට කලින්. ඉතින් ඒ කාලේ සහ අද අතර මම යූස් කරන softwares වල ලොකු වෙනස් වීම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා අදත් මේ අලුත් වීඩියෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරන්න. හරි ඉතින් අපි පටන් ගමු video editing software එකේ ඉඳන්. ඉතින් මේ වෙනකොට මම video editing වලට යූස් කරන්නේ DaVinci Resolve කියන software එක. ඉතින් මම Premiere වලින් ඉඳන් DaVinci Resolve වලට මාරු වුණා ප්‍රධාන කරුණු කිහිපයක් නිසා. පළවෙනි දේ තමයි DaVinci Resolve free. ඉතින් ඒක නිසා මට වෙනම crack software හොය download කරන්න ඕනේ නැහැ. ඒ වගේම මේ වෙනකොට crack software download කරාම ඔයාලා දන්නවා ඒ වල virus තියෙන malware තියෙන. ඉතින් ඒ වලනොත් ගොඩක් දුරට මගේ computer ආරක්ෂා කරගන්න පුළුවන් මට මේ විදිහේ free softwares වලට මාරු වුණොත්. ඉතින් ඒක නිසා තමයි මම DaVinci Resolve වලට මාරු වුණේ. ඒ වගේම තවත් ප්‍රධාන හේතුවක් තමයි ඔයාට DaVinci Resolve ගැන දන්නව නම් ඔයා දන්නවා ඉතින් DaVinci Resolve වලින් අපිට video editing විතරක් නෙවෙයි අපිට audio editing, VFX මේ විදිහේ ගොඩක් වැඩ ටිකක් කරගන්න පුළුවන් මේ DaVinci Resolve කියන software එක use කරලා. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මම DaVinci Resolve වලට මාරු වෙන්න. ඉතින් මෙතනදී ඔයත් හිතන් ඉන්නවනම් DaVinci Resolve වලට මාරු වෙන්න ඔයාටත් පුළුවන් දැම්ම ගිහිල්ලා download කරගන්න official site එකෙන් මම description එකේ link එක දාලා තියන්න. ඉතින් මෙතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි ඔයාගේ RAM එක අඩුම 8GB වත් ඔයාට අවශ්‍ය වෙනවා මේ software එක run කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් සාමාන්‍යයෙන් ඔයා 4K වගේ video edit කරනවා නම් ඔයාට ඊටත් වඩා RAM එක අවශ්‍ය වෙනවා. මම මේ කියන්නේ normally ඔයා මම වගේ screen recordings කල්ලා YouTube upload කරන කෙනෙක් නම් ඔයාට අඩුම 8GB වත් අවශ්‍ය වෙනවා මේ software එක use කරන්න. ඉතින් ඒක නිසා ඒකත් ඔළුවේ තියාගෙන මේ software එක use කරන අය ඔයා download කරගන්න ඕන. download කරලා ඔයාට පුළුවන් මේක use කරලා බලන්න. ඉතින් මෙතනදී ඔයාලා DaVinci Resolve download කරගන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් Premiere Pro software එක use කරන්න. ඉතින් Premiere Pro එකේ සාමාන්‍යයෙන් පරණ version එකක් වගේ ඔයාට පුළුවන් download කරගන්න. ඒ වගේම ඔයාට තියෙන තවත් option එකක් Filmora. ඉතින් Filmoraත් සුපිරි software එකක්. ඉතින් හැබැයි ඒකට ඔයාට payment එකක් කරන්න වෙනවා monthly ඒ software එක use කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මගේ channel එකේ මම මේ වෙනකොට දාලා ඇති video එකක් free video editors සාමාන්‍යයෙන් ඔයාගේ RAM එක 2GB 4GB වගේ වුණත් computers වල use කරන්න පුළුවන් free video editing softwares කියන වෙනම video එකක් මම දාලා ඇති. ඉතින් ඔයාට පුළුවන් මේ video එක බලලා ඔයාට අවශ්‍ය video editor එකක් එතනින් වුණත් තෝරගන්න. මම ඒ link ඒ video එකේ link එක description දාලා තියන්නම්. ඔයාට අවශ්‍ය නම් ගිහිල්ලා බලලා ඔයාට කැමති video editor එකක් තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඊළඟට යමු thumbnail designing ඇතුළු graphic design වැඩවලට. ඉතින් මෙතනදී මම මේ සියලුම වැඩවලට use කරන්නේ Photoshop කියන software එක. ඉතින් මේකට තවමත් මට free software එකක් හොයාගන්න බැරි වුණා. ඒක නිසා තමයි තවමත් මම මේක use කරන්නේ. free softwares ඕන තරම් තියෙනවා. හැබැයි අර Photoshop වලට ගැලපෙන ඒ වගේ එකට වගේ set වෙන software එකක් මට තවම හොයාගන්න බැරි වුණා. ඉතින් ඔයා free softwares ගැන හොයන කෙනෙක් නම් ඔයාට පුළුවන් Photoshop වෙනකොට ඔයාට GIMP use කරන්න. එහෙම නැත්නම් Krita use කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් Canva වගේ software එකක් පවා use කරන්න. ඒක software එකක් නෙවෙයි website එකක්. ඉතින් ඔයාට පුළුවන් Canva වගේ ඒවා ඊට පස්සේ Photopia කියලා තියෙනවා. ඉතින් ඒවා free සම්පූර්ණයෙන්ම free ඔයාට use කරන්න පුළුවන් online. එතකොට ඔයාට software එකක් download කරන්න අවශ්‍යත් නැහැ. කෙලින්ම web browser එකෙන් use කරන්න පුළුවන් මේ Canva සහ Photopia කියන ඒවා. ඊට අමතරව ඔයාට AI use කරලා thumbnail create කරන්න හැකියි. ඉතින් මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් දාලා ඇති මගේ කලින් වීඩියෝ එකේ. ඉතින් ඔයාට පුළුවන් ඒකත් අවශ්‍ය නම් බලන්න. මම ඒකේ description එකේ link එක දාලා තියන්න. ඉතින් එතනදී මම සම්පූර්ණයෙන්ම කියලා දෙනවා කොහොමද ඔයාට AI use කරලා thumbnail එකක් create කරන්න කියලා. ඉතින් එතකොට ඔයාට මේ කිසිම software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට free ඒ වැඩේත් කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි Photoshop තමයි මම ප්‍රධාන වශයෙන් graphic designing ඇතුළු thumbnail designing හැම දෙයකම මේ වෙනකොට use කරන්නේ. ඊළඟට audio editing. ඉතින් audio editing මම හැම වීඩියෝ එකකම කරන්නේ නැහැ. මම සාමහර වීඩියෝ වල විතරයි audio editing කරන්නේ. ඉතින් audio editing වලට මම ප්‍රධාන වශයෙන් DaVinci Resolve එකේ තියෙන built-in ඒකත් use කරනවා. ඊට අමතරව මම Audacity software එකත් use කරනවා. ඉතින් මේ Audacity software එක ගැනත් මම full video එකක් මීට කලින් දාලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඒකත් ගිහින් බලන්න පුළුවන්. ඉතින් Audacity කියන්නේ මේ වෙනකොට තියෙන free and open source software එකක්. ඉතින් ඒක use කරලා ඔයාට ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඔයාගේ audio එකේ තියෙන noise එක අයින් කරන්න පුළුවන්. audio එක cut කරන්න පුළුවන්. ඊට පස්සේ voice normalize කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ගොඩක් දේවල් තියෙනවා audio Audacity use කරලා කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ එක බලන්න. මම වෙනම වීඩියෝ එකක් ගෙනල්ලා ඇති මේ Audacity software එක කොහොමද use කරන්නේ කියන එක ගැන. හරි ඊළඟට අපි යමු scripting පැත්තට. ඉතින් මෙතනදී මම scripting කියලා ඒ කියන්නේ මේ වචනෙන් script කරන්නේ නැහැ. මම ප්‍රධාන වශයෙන් කරන්නේ bullet points ලියාගෙන ඊට අනුව voice over එක කරන එක. ඉතින් මේ bullet points note කරගන්න මම use කරනවා ප්‍රධාන වශයෙන්
වශයෙන් software දෙකක්. ඉතින් ප්‍රධාන වශයෙන් මම use කරන්නේ Notion කියන එක. ඉතින් Notion කියන එකෙන් ගොඩක් features තියෙනවා. ඉතින් ඒ features අපිට database features වගේ use කරලා මේ වැඩේ ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. මේ ගැන full video එකක් මම කොහොමද scripting කරන්න කියන එක ගැන ඇතුළු මේ software එක ගැන Notion කියන software එක ගැන full video එකක් මම මේ වෙනකොට දාලා තියෙන channel එකේ. ඉතින් ඒකේ description එකේ මම link එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ ගැන බලලා idea එකක් ගන්න කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඊට අමතරව මම කතා කර කිව්වා අර දෙවෙනි software එක තමයි Obsidian කියන්නේ. ඉතින් Obsidian කියන්නේ Notion වගේම software එකක්. හැබැයි Notion එකේ තරම් features නැහැ Obsidian එකේ. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් use කරන්නේ ඔය research වගේ දේවල් වලට. ඉතින් ඒකත් මම සමහර වෙලාවට use කරනවා මේ Obsidian කියන software එක. හරි ඊළඟට අපි යමු screen recording පැත්තට. ඉතින් screen record කරන්න මම ප්‍රධාන වශයෙන් use කරන්නේ OBS කියන software එක. ඉතින් ඒක use කරන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒක free and open source software එකක්. ඒ වගේම ඒකේ ඉතාමත් පහසුවෙන් high quality video recording වගේම audio recording ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී පොඩි ප්‍රශ්නයකට තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් performance අඩු computer එකක් ඔයා use කරනවා නම් සමහර වෙලාවට මේ screen record එක lag වෙන්න බලන විශේෂයෙන් ඔයා game recordings එහෙම කරනවා නම් ඉතින් ඒ වගේ අයට තියෙන හොඳම option එකක් තමයි Bandicam කියන software එක. ඉතින් ඔයාලට පුළුවන් මේක download කරගන්න. මේක මම මතක හිටින් free software එකක් නන් නෙවෙයි. ඉතින් ඔයාලට පුළුවන් වෙන method එකක් use කරලා මේක download කරගෙන use කරන්න. ඉතින් මෙතනදී තවත් software එකක් තියෙනවා ShareX කියලා. ඉතින් ඔයාලට පුළුවන් ShareX කියන software එකක් use කරන්න. ඒක නම් free software එකක්. ඒක fully free software එකක්. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක download කරලා use කරන්න පුළුවන්. කොහොම වුණත් මම personally screen recording වලට use කරන්නේ OBS කියන software එක. ඉතින් ඔය software ටික තමයි මම ප්‍රධාන වශයෙන් මගේ video making process එකට use කරන්නේ. ඉතින් අන්තිම වෙනකම් video එක බලපුව ඔයාලට මම තවත් software කිහිපයක් කියන්නම් bonus softwares විදිහට මම එදිනෙදා use කරන. ඉතින් පළවෙනි software එක තමයි Everything කියන්නේ. ඉතින් Everything කියන software එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඉතාමත් පහසුවෙන් ඔයාගේ computer එකේ තියෙන video files, audio files එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය ඕනම file එකක් ඉතාමත් ඉක්මනින් තප්පර ගාණක් ඇතුළත හොයාගන්න මේ Everything කියන software එක use කරලා. ඉතින් ඔයාලා දන්නෝ normal Windows search එක use කරොත් කොච්චර වෙලාවක් යනවද කියලා ඔයාගේ files හොයාගන්න. ඒ වගේම සමහර files එතකොට පෙන්වන්නේ නැහැ Windows search එකේ. ඉතින් මෙතනදී Everything කියන software එකේ එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔයාලට තප්පර ගාණක් ඇතුළත ඕනම අස්සමුල්ලක තියෙන file එකක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. හරි ඊළඟ software එක තමයි ShareX කියන software එක. ඉතින් ShareX කියන software එක use කරලා අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් screen record කරන්න, ඒ වගේම screen shots ගහන්න. ඊට අමතරව මේකේ තව ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ එකක් මම ගෙනල්ලා ඇති ShareX ගැන. ඒ කියන්නේ full වීඩියෝ එකක් නෙවෙයි. ඒකේ කොටසක මම ShareX software එක ගැන කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක අවශ්‍ය නම් බලන්න. මේ ගැන software එක කොයි විදිහටද තියෙන interface එක වගේ මිතුරු වැඩ ටික ගැන දැනගන්න. ඔයාලට අවශ්‍ය නම් ඒක බලන්න පුළුවන්. මම ඒකත් description එකේ link එක දාලා තියන්න. ඉතින් ඒක නම් full වීඩියෝ එකක් නෙවෙයි. ඒ කියන්නේ ShareX වලටම කරපු වීඩියෝ එකක් නෙවෙයි. ඒක මම වෙනම කරපු වීඩියෝ එකක්. ShareX කියන software එකත් ඔයාලට පුළුවන්කම තියෙනවා use කරලා ඔයාගේ එදිනෙදා වැඩ ටික ඉක්මනට කරගන්න. හරි ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මම use කරන්නේ මගේ YouTube video making process එකට. ඉතින් මම හිතන මේ වීඩියෝ එක ඔයාලට හොඳ වෙන්නේ නැති කියලා. ඉතින් හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම ඔයා use කරන softwares උත් තියෙනවා අනිවාර්යෙන් ඒවා පහලින් comment කරන්න යන්න. එතකොට මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ඒක ලොකු උදව්වක් වෙනවා. මොකද එයාලටත් පුළුවන් එතකොට ඔයාලගේ software එක try කරලා බලලා ඒකට ගැලපෙනවා නම් එයාලටත් ඒක use කරන්න. ඉතින් මේ විදිහේ තවත් videos බලන්න ඕන නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ විදිහේ තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.